Hi කොහොමද ඔයාලට අද මම මේ වීඩියෝ එක ගෙනාවේ අතරම ලොකු වීඩියෝ එකක් නෙවෙයි මට හිතුණා මේක ඔයගලන්ට ෂෙයා කරගත්තොත් හොඳයි කියලා මම ඕඩර් කරා තෙමු එකෙන් මම ආස කරන දේවල් ටිකක් හැබැයි මට මතක නෑ පාර්සල් එකේ මොනවද තියෙන්නේ කියලා එක පාර්සල් එකක් ආවා අපි ඒක අන්බොක්ස් කරලා බලමු මම මොනවද ඕඩර් කරලා තියෙන්නේ කියලා මේක තමයි පාර්සල් එක කඩු T-shirt එක මම ආසේ සාමාන්‍ය මේ වගේ ලොකු print තියෙන T-shirts ඒක මාර්ම ලස්සනයි ඊළඟට box එකක් මතක නෑ මොනවද කියලා බලමු ඕ මේකට කඩේ මේක ඇවිල්ලා පොඩි රැක් එකක් වගේ එකක් මම හිතුවට වඩා ගොඩක් පොඩි කමක් නෑ මේක ෆොටෝ එකේ ගොඩක් ලොකුට තිබ්බ හැබැයි ඒක ටිකක් පොඩි වැඩි මම රූම් එකට තමයි ඕඩර් කරේ ඒක මම හයි කරපු දවසක ඔයගලන්ට ඒක වෙන්න ගේනම් ඊට පස්සේ මේක ඇවිල්ලා ජම්ප් සූට් එකක් වගේ එකක් ඒකේ කලයකට ආස වෙලා තමයි මම ඕඩර් කරේ ඒක ලස්සනමයි කලයකට මාරු මාසයි ඊට පස්සේ මේ මොකක්ද ෂීට් මේක ළමයි තිබ්බේ දිග ස්කර්ට් එකක් කොටයි 3/4 එක My goodness මං හිතේ මෙන්න මෙච්චර දිග එකක් කියලා ඒක කොටයි ෆොටෝ එකේ නම් තිබ්බේ දිගට හරියද සාමාන්‍යයෙන් තෙමුගෙන් දාන ඇඳුම් මාරු හොඳයි සමහරට මං හරියට බැරි වෙනවද දන්නේ මේක 3/4 එකක් ඇවිල්ලා තියෙන හැබැයි මම ලොන්ග් ස්කර්ට් එකක් තමයි ඕඩර් කරේ but okay මේක ෆ්‍රොක් එකක් ලොන්ග් ෆ්‍රොක් එකක් ඒක කලර් ෂේඩ් එකක් එක තියෙන ෆ්‍රොක් එකක් ඒක ෆොටෝ එකේ මාර ලස්සනට තිබ්බා මේක ඇත්තටම ලස්සනයි මගේ ෆිගර් එකට සෙට් වෙන්න නැහැ මම මහත් ඒකත් මම ආසයි ඊළඟ එක මේ ඇවිල්ලා ක්‍රොප් টොප්ස් ටිකක් එකම ඩිසයින් එක කලර්ස් තුනක් මේ වගේ මේ පාට තියෙනවා වයිට් තියෙනවා නිකන් ස්කින් ටෝන් එකට වගේ යන කලර් එකක් තියෙනවා මේ තුන පස්සේ මේ මොකද්ද මේක ඇවිල්ලා වෝල් ආර්ට් එකක් වගේ තියෙන ස්ටිකර් එකක් මේක නම් දැන් කැඩුවොත් මට අලවන්න විදිහක් නැහැ මේක මේක මම මාරු මාසාවෙන් ඕඩර් කරේ හරිද කන් දෙකක් කොහෙන්ද ගලවන්නේ මේකට මම මාර ආසයි අනේ ෂෝක් එක සොෆ්ට් ඊට පස්සේ මේක මම නිකන් ෆේස් මසාජින් එකක් මේක ඊට පස්සේ
මේක ඇවිල්ලා රූම් එකට පොඩි ටේබල් එකක් වගේ එකක්. මේක මේ හයි කරන්න තියෙන්නේ. ඉතින් හයි කරන්න තමයි තියෙන්නේ. ටේබල් එකත් පොඩි වැඩි නේද කවන්නේ. මේක මෙහෙම මේක කොටයි යන්නේ මං හිතුවේ දිගයි කියලා. මං රැවටුණා ළමයි. මේක මං හිතුවේ මෙහෙම තිබ්බහම ටිකක් මේ හරියට විතර උස ඇති කියලා එනකට ඉස්සනායක කොටයි. නෑ. තව 4ක් තියෙනවා. ඒක මෙහෙට ගහන්න බෑ නේ. මෙහෙම. උසනේ දෙක ගහනවා. සාමාන්‍ය ශක්තිය නෝ හිතුවට වැඩිය අවුලක් නෑ ඒක ෂේප්. ඊට පස්සේ තියෙන මම බ්‍රෂ් ටිකක් දැම්මා. හිටපු තරම් ලොකු බ්‍රෂ් නෙමෙයි හැබැයි අවුලක් නෑ ෂේප් බ්‍රෂ් ටිකක්. ඔන්න ඔය ටික තමයි මම මේ පාරටම ඔයගෙන් ගෙනාවු ඕඩර් එකේ තියෙන. තව පාර්සලයක් එන ගමන් තියෙන්නේ. මම හිතන්නේ පාර්සල් දෙකට සෙපරේට් වෙලා තමයි ඇවිල්ලා තියෙන්නේ. මම හිතනවා ඉතින් මම ගෙනාවු බඩු වලින් මට අවුල්ම එක මේක වෙන්නේ. මොකද මම මේක දිග ස්කර්ට් එකක් කියලා හිතුවේ හැබැයි ත්‍රී කෝඩ් එකක් ඇවිල්ලා තියෙන්නේ. හැබැයි මොකක් කරන්නද මැච් කරලා අනින්න පුළුවන්. මේකට පුළුවන්. yes මේ පුළුවන්. ඒක විතර චුට්ටක් හරි ඩවුට් එකක් තියෙන අනිත් ටික මම කැමතියි. එහෙනම් මම හිතනවා වීඩියෝ එක ඔයගොල්ලෝ එන්ජොයි කරන්න ඇති කියලා. love you guys. bye bye.